පද හදන මිනිස්සුන්ට හදන්න දෙන්න. කේලම් කියන මිනිස්සුන්ට කියන්න දෙන්න. ඔය කවුරු පද හැදුවත් කවුරු කේලම් කිව්වත් ඔබ නිවැරදි නම් කවුරුවත් හදන පදවලට ඔය ඇත්ත මොකටද නටන්නේ? නිගණ්ඨයෝ ගණිකාවක් මරලා බුදුහාමුදුරුවන්ගේ බුදු කුටිය පිටිපස්සේ වල දානවා. බුදුහාමුදුරුවෝ උත්තර බඳින්න ගියේ නෑ. චින්චිමානවිකාව දරමිටියක් බැඳගෙන ධම්සභා මණ්ඩපයට ඇවිදින් කියනවා මේ කුසේ ඉන්න දරුවා බුදුහාමුදුරුවන්ගේ කියලා. බුදුහාමුදුරුවෝ මොකද කරේ? නිහඬවම බලන් හිටියනේ. උත්තර බඳින්න ගියාද? හදවතට අවංකවම තමන් නිවැරදි නම් 550 ජාතකයේම කතා හැදුවත් කමක් නෑ. අදාළ කරගන්න ඕනේ නෑ.